අධ්‍යයන පොදු සහතික පත සාමාන්‍ය පෙළ විභාගයේ 2023-24 බුද්ධ ධර්මයේ ප්‍රශ්න පත්‍රය පහුගිය අවුරුදු සියල්ලටම අදාළව බුද්ධ ධර්මයේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරලා තියෙනවා. ඒ සියලුම වීඩියෝස් ඔයාලට පේපර් ඩිස්කෂන් කියන ප්ලේලිස්ට් එක කරා බලා ගන්න පුළුවන්. අපි ප්ලේලිස්ට් එක පළවෙනි කමෙන්ට් එක විදිහට දාලා තියන්න බලන්න. ඒ වගේම සවිමඟ අපි සංවිධානය කරා සාමාන්‍ය පෙළ දරුවන් වෙනුවෙන් උපකාරක සම්මන්ත්‍රණ මාලාවක්. ඒ සම්මන්ත්‍රණ මාලාවත් ලින්ක් එකත් අපි ඔබට ලබා දෙන්නම්. තවත් විශේෂ කරුණු අවශ්‍ය නම් ඒ හරහා ඔබට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. බුද්ධ ධර්මයේ එක කොටස තමයි අපි මෙතන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි එක කොටස සාකච්ඡා කරමු. සිදුහත් බෝසතාණෝ තමා අත්විඳින කාම්භෝගී ලෞකික ජීවිතයේ සැබෑ යථාර්ථය නොවන බව පළමු වරට පසක් කරගත්තේ කුමක් නිසාද කියන එකයි අහන්නේ. එතකොට නළු නිලියන්ගේ විප්‍රකාර දැකීමෙන් අතරමඟදී පැවිදිරුවක් දැකීමෙන් රාහුල කුමරු උපන් බව ඇසීමෙන් ජරා ව්‍යාධි මරණ අත්දැකීමට ලැබීමෙන්. ඒතර උත්තරේ පුතේ අංක 4 තමයි උත්තරේ විදිහට පිට ගන්න පුළුවන්. අංක 4. ජරා ව්‍යාධි මරණ අත්දැකීමට ලැබීමෙන් කියන්නේ සතර පෙර නිමිති දැකීමනේ නේද? මහල්ලෙක්, ලෙඩෙක්, මලමිනියක් මෙන්න මේවා දැක්කට පස්සේ කාම්භෝගී ජීවිතයේ සැබෑ යථාර්ථය නොවන බව තේරුණා. ඊට පස්සේ තමයි පැවිදිරුව දැක්කේ. පැවිදිරුව දැක්කට පස්සේ තමයි තේරුනේ මේ ජීවිතේ නම් හරිම නිදහස් ජීවිතයක් වෙන්නේ නැති කියලා තමයි ගිහි අතහැර ගිහින් පැවිදි වෙන්නට තීරණය කරන්නේ. අංක 2 බලමු පුතේ. තථාගතයන් වහන්සේගේ ප්‍රථම උදානයේ අනුව උන්වහන්සේ නොයෙක් ආත්මවල ඉපිද ජරා මරණ ආදී දුක් දුම්නස් වලට මුහුණ දීමට සිදු වූයේ කුමක් නිසාද කියලා අහනවා. ඒත් මෙතන පුතේ උත්තරය අංක 1 තෘෂ්ණාව නිසා. පළමු උදානයේ විදිහට අනේක ජාත සංසාරං සන්දා විස්සං නිබ්බිසං ගහකාරකං ගවේ සම්තෝ දුක්ඛා ජාති පුනප්පුනං මේ විදිහට ඒ ගාථාව සඳහන් වෙනවා. ඒ ගාථාවේ කියවෙනවා මම මෙතෙක් කල් මේ සංසාරේ නැමැති ගේ සකස් කරන වඩුවා හෙව්වා. ඒ වඩුවා මම දැන් හොයාගත්තා. ඒ තමයි තෘෂ්ණාව කියලා කියන්නේ නේද? ඒ වඩුවාට අවශ්‍ය මේකේ සකස් කිරීමට අවශ්‍ය සියලු උපකරණ කැනිමණ්ඩල මං විනාශ කරා කියලානේ කිව්වේ. ඉතින් ඒ උදාහරණය තමයි එතන තියෙන්නේ. එහෙනම් මෙතන තෘෂ්ණාව තමයි උත්තරේ වෙන්නේ. රහසත් පව් නොකොට කෙලෙසරයනු දුරුකොට මෙම කවියේ දෙපදයෙන් කියවෙන්නේ බුදුරජාණන් වහන්සේ සතුව පැවති කිනම් ගුණයද කියලා අහනවා. රහසත් පව් නොකොට කෙලෙසරයනු දුරුකොට නිසි වූ යෙන් පුදට අරහයයි නම කියති මුනිදුට. එහෙනම් පුතේ උත්තරය අංක 1. මේ කවිය කොහෙද සඳහන් වෙන්නේ? බුදුගුණ අලංකාරේ. බුදුගුණ අලංකාරය රචනා කරේ කවුද? පීදාගම මහා මෛත්‍රී හාමුදුරුවෝ. අංක 4 බුදුරජාණන් වහන්සේගේ සුගත යන බුදුගුණෙහි අර්ථය ප්‍රකාශ නොවන වර්ණය කුමක්ද කියලා අහනවා. ආර්ය මාර්ගයේ ගමන් කළ නිසා සුන්දර වූ නිවනට සැපත් වූ හේයින් දෙලොවට වැඩ ඇති යහපත් වචන කතා කරන නිසා සියලු පූජාවන් පිළිගැනීමට සුදුසු වෙයි. නේද? යහපත් කොට යතයි සුන්දර තැනට සැපතයි සොඳුරු බස් දෙපලයි කියති මුනි රජුට සුගතයි නේද? එහෙමනේ කියන්නේ. එහෙනම් අංක 4 ගැලපෙන්නේ නැහැ පුතේ. සියලු පූජාවන් ලැබීමට සුදුසු වූ හේයින් අපි කියන්නේ අරහන් නම් වනසේක. එතකොට ඒක ගැලපෙන්නේ නැහැ මෙතෙන්. මම සම්බුද්ධ වෙමි. ශ්‍රේෂ්ඨ ශල්‍ය වෛද්‍යවරයාද වෙමි. බුදුරජාණන් වහන්සේගේ මෙම ප්‍රකාශයෙන් ප්‍රකට වන්නේ උන්වහන්සේ ගිලනුඩු පස්ථාන කිරීම ආදර්ශයෙන් පෙන්වූ බවයි. මිනිස් සිතෙහි ඇති රාගාදී කෙලෙස් මුලනු පුටා දමන බවයි. වෙදකම මෙන්ම හෙදකම මනාව කරන බවයි. ශල්‍ය කර්ම කරන වෛද්‍යවරයෙකු බවයි. එහෙනම් පුතේ මොකද්ද උත්තරේ වෙන්නේ? මිනිස් සිතෙහි ඇති රාගාදී කෙලෙස් මුලනු පුටා දමන බවයි නේද? ඒතර බුදුරජාණන් වහන්සේ බෙහෙත් කරේ මේ මානසික රෝගවලට නේද? අපිට මානසික වශයෙන් ඇති වෙන දුක් පීඩා මේ සියල්ල නැති කරගෙන මේ සංසාරයේ දුක නිමා කරන මගනේ උන්වහන්සේ දේශනා කළේ. නිසා අපිට මේක තමයි උත්තරේ විදිහට ගන්න පුළුවන්. සිදුහත් බෝසතාණන් වහන්සේ පාරමිතා පූර්ණ කළ ආකාරයේ ජාතක කතා වලින් ප්‍රකට වේ. ඒ අනුව උන්වහන්සේ පාරමිතාවක් පූර්ණය කිරීම හා එයට අදාළ ජාතක කතාව නිවැරදිව සඳහන් වන පිළිතුර තෝරන්න. බලමු උපේක්ෂා පාරමිතාව, කපි ජාතකය,
මෛත්‍රී පාරමිතා වට්ටක ජාතකේ, නෙක්ඛම්ම පාරමිතාව මකාදේව ජාතකේ, ලෝමහංස ජාතක, අධිෂ්ඨාන පාරමිතාව ලෝමහංස ජාතකේ. එහෙනම් පුතේ උත්තරේ අංක 3 නෙක්ඛම්ම පාරමිතාව මකාදේව ජාතකේ නේද? උත්තර අනිත්‍යව ගැලපෙන්නේ නැහැ, ඒවා වැරදි. අංක 7 බලමු. හිඳීම, හිටීම, ඇවිදීම ආදී සියලු ක්‍රියාවන්හි අවබෝධයෙන් යුතු වීම සමත භාවනා වැඩිීමේදී පැවතිය යුතු මූලික ගුණාංගයකි. එය හැඳින්වෙන්නේ. එතකොට යාම්, ඊම්, මිදීම්, හිටීම් කියලා කියනවනේ. මොනවද මේ යාම්, ඊම්, මිදීම්, හිටීම් කියලා කියන්නේ? මේ සියල්ලෙහිම මොකක්ද තියෙන්න ඕනේ කියන්නේ? සිහිය තියෙන්න ඕනේ කියලා. අවබෝධයෙන් යුතු කරන්න ඕනේ කියන්නේ. එතකොට අපි කියන සති සම්පජඤ්ඤය කියලා. අංක 8 තමා උපමා කොට අනුන් ගැන සිතීමට හා කටයුතු කිරීමට උපදෙස් දෙන ධර්මපර්යාය හඳුන්වන්නේ කුමන නමකින්ද කියලා අහනවා. මොකක්ද නම? අත්තූපනායක ධර්මපර්යාය කියන්නේ අන්න ඒකට. අත්තූපනායක ධර්මපර්යාය. උට්ටාන වීරියෙන් දෑත දෙපයේ මහන්සියෙන් දහඩිය වගුරුවා ධාර්මික උපයාගත් ධනය නිවැරදි ආකාරයෙන් පරිහරණය කිරීම ධර්මයේ හැඳින්වෙන්නේ කියලා අහනවා. මේක පුතේ උත්තරය අංක 2 භෝග සුඛය. අත්ති සුඛය කියලා කියන්නේ උට්ටාන වීරියෙන් දෑතේ මහන්සියෙන් දහඩිය වගුරුවා ධාර්මික උපයාගත් ධනයක් තියෙනවා කියලා සතුටු වීම අත්ති සුඛය. ඒ ධනෙ නිවැරදිව පරිහරණය කරනවා කියලා ඇති වෙන සුඛය භෝග සුඛය. අනන සුඛය කියලා කියන්නේ මෙහෙම ධනයක් තියෙන නිසා ණය නෑ කියලා ඇති වෙන සතුට. අනවජ්‍ය සුඛ කියලා කියන්නේ තමන් කායික, වාචික, මානසික වශයෙන් වැරදි කරන්නේ නැහැ කියලා ඇතිවන සතුට. සත්ව, පුද්ගල, ද්‍රව්‍ය ආදී ඕනෑම ජීව අජීව පදාර්ථයක්ම ඇතිවීමේ හා නැතිවීමේ ස්වභාවයෙන් යුක්තය යන ලක්ෂණය බුදුදහමේ හැඳින්වෙන්නේ. ඇතිවීම නැතිවීම නේද පුතේ? ඇතිවීම නැතිවීම නම් අනිත්‍යතාව නේද? අනිත්‍යතාවය කියලා කියන්නේ අනිත්‍යතාවය. සේව්‍යා විසින් සේවකයාට ඉටු කළ යුතු යුතුකම් 5ක් සිංහලවාද සූත්‍රයේ දැක්වෙන අතර එම යුතුකම් වලට අයත් නොවන කරුණ කුමක්ද කියලා අහනවා. සත්‍ය ප්‍රමාණයට වැඩ පැවරීම, සුදුසු පරිදි ආහාර හා වැටුප් ලබා දීම. එතකොට පුතේ අවමන් නොකිරීම කාටද අයිති වෙන්නේ? ස්වාමි පුරුෂයා විසින් භාර්යාවට කළ යුතු යුතුකම් අවමන් නොකිරීම කියන කාරණේ. අංක 12 කෝපය, වෛරය, ද්වේෂය, ක්‍රෝධය යන නම් වලින් හැඳින්වෙන නීවරණ ධර්මයේ කුමක්ද කියලා අහනවා. කෝපය, වෛරය, ද්වේෂය මේවා කියන්නේ මොකද්ද? ව්‍යාපාද, තරහව, කාමච්ඡන්දය කියලා කියන්නේ කංසප පිළිබඳ ආසාව. තීන මිද්ද කියලා කියන්නේ කම්මැලිකම නේද? විචිකිච්ඡා කියලා කියන්නේ සැකය. ව්‍යාපාදය කියලා කියන්නේ තරහව, ක්‍රෝධය, වෛරය ඔක්කොම කියන්නේ ඒකට. අංක 13 අනුලෝම පටිච්චසමුප්පාද ඉගැන්වීමෙහි දැක්වෙන පරිදි ප්‍රතිසන්දිසිත හේතු කොටගෙන පංචස්කන්ධය ඇතිවේ යන ප්‍රකාශය වන්නේ. මොකක්ද කියන්නේ? ප්‍රතිසන්දිසිත හේතු කොටගෙන පංචස්කන්ධය ඇතිවේ. ප්‍රතිසන්දිසිත මොකද්ද? විඥාන පච්චයා නාම රූපං නේද? විඥාන පච්චයා නාම රූපං කියන එක තමයි මෙතන උත්තරේ වෙන්නේ. විඥාන පච්චා නාම රූපං. විඥානය කියලා කියන්නේ ප්‍රතිසන්දිසිත. නාම රූප කියන දෙකම එකතු කරාම අපි කියනවා පංචස්කන්ධය කියලා නේද? එතකොට නාම රූප කියලා කියන්නේ පංචස්කන්ධය. පංචස්කන්ධය කියලා කියන්නේ නාම සහ රූප. එතකොට විඥානය කියලා කියන්නේ ප්‍රතිසන්දිසිත. විඥාන පච්චා නාම රූපං. ප්‍රතිසන්දිසිත නිසා නාම රූප හට ගන්නවා. පුද්ගල විෂමතා ඇතිවීමට හේතුව කර්මය බව පැහැදිලි කරමින් තෝදෙය්‍ය පුත්‍ර සුභමානවකයාට දේශනා කළ සූත්‍රය කුමක්ද කියලා අහනවා. මොකද්ද සූත්‍රය පුතේ? චුල්ල කම්ම විභංග සූත්‍රය. අපේ දරුවෝ වරද්ද ගන්න දක්ඛින විභංග සූත්‍රයත් එක්ක. දක්ඛිනා විභංග සූත්‍රයේ දන් දීමේ ආනිසංස කියන්නේ. අංක 15 බලමු. ජීවිත පුරුද්දක් ලෙස සිදු කරන කුසල අකුසල කර්ම හා කලින් කරන ලද නිරන්තරයෙන් සිහි කරන කුසල අකුසල කර්ම හැඳින්වෙන්නේ කුමක් කියලාද කියලා අහනවා. පුරුද්දක් විදිහට කරා නම් පුතේ ඒවට කියනවා ආචිර්ණ කර්ම කියලා. ආචිර්ණ කර්ම නිතර නිතර සිහි කරන පුරුද්දක් විදිහට කරන ආචිර්ණ කර්ම කියලා කියනවා.
ගරුක කර්ම කියලා කියන්නේ බලවත් කුසල අකුසල කර්ම. කුසල පක්ෂය ගත්තොත් එහෙම අටමහා පින්කම්. අකුසල පක්ෂය ගත්තොත් එහෙම පංචානන්තරීය පාප කර්ම. ආසන්න කර්ම කියලා කියන්නේ මරණාසන්න අවස්ථාවේ කරන ලදුව හෝ මරණාසන්න අවස්ථාවේ සිහියට නැගෙන කර්ම. කටත්තා කර්ම කියලා කියන්නේ වැඩි චේතනාවක් නැතිව සිද්ධ කරන කර්ම. ස්ථානෝචිත ප්‍රඥාවෙන් හා උත්සාහයෙන් කටයුතු කිරීමෙන් තමාට මුහුණ දීමට සිදුවන අකුසල කර්ම විපාක මඟහරවා ගත හැකි බව ධර්මයේ සඳහන් වෙන්නේ. ස්ථානෝචිත ප්‍රඥාවෙන් හා උත්සාහයෙන්. මොකද්ද මේ? ප්‍රයෝග සම්පත්තිය නේද? ප්‍රයෝග සම්පත්තිය. ප්‍රයෝග සම්පත්තිය. එතකොට ගති සම්පත්තිය කියලා කියන්නේ ගියාත්ම පව්කම් කරලා තිබ්බත් එයා දන් දීලා නොතිබුණත් එයා යම් හේකින් ධනවත් පවුලක උපදිනවා. අන්න ගතිය ඉපදීම. ඒ නිසාම එයාට සැප විඳින්න සිද්ධ වෙනවා. සැප විඳින්න පුළුවන්. ඒ වගේම අනිත් පැත්තත් එහෙමයි. හොඳට දන් දුන්න කෙනෙක් දුප්පත් ගෙදරක උපදිනවා. ඒතර මොකද වෙන්නේ? උපදීම නිසා දුක් විඳින්න සිද්ධ වෙනවා නේ. දුප්පත් වුණාම ඊට පස්සේ කාල සම්පත්තිය කියලා කියන්නේ කාල සම්පත්තිය කියලා කියන්නේ කොච්චර දන් නොදීපු කෙනෙක් වුණත් හොඳට ශාස්ත්‍රීය කාලයක ශාස්ත්‍රීය රටක ඉපදුනොත් එහෙම එයාට ශාස්ත්‍රීයත්වයේ ප්‍රතිඵල ලැබෙනවා. උපදි සම්පatti කියලා කියන්නේ. අනිත් පැත්තට විපත්තිත් එහෙමයි. කාල විපත්තිය කියලා කියන්නේ හොඳට පින්කම් කරපු කෙනෙක් දුර්භික්ෂ කාලයක උපදිනවා. ඒතර මොකද වෙන්නේ? කන්න බොන්න ලැබෙයිද? නෑ. එයාට දුක් විඳින්න සිද්ධ වෙනවා. උපදි සම්පත්තිය කියලා කියන්නේ උපතින්ම ගේනන ලස්සන කටහඬ නේ. ඒවා තියෙනවනම් සැප සම්පත් විඳින්න පුළුවන්. ඉතින් මේක මතක තියාගන්න. ප්‍රයෝග සම්පත්තිය කියන්නේ ස්ථානෝචිත ප්‍රඥාවෙන් හා උත්සාහයෙන් කටයුතු කිරීමෙන් අකුසල කර්ම වුණත් මඟහරවා ගන්න පුළුවන් කියන කාරණය. දස අකුසල අතර මනෝකම්ම ගණයට අයත් නොවන කුසලයේ කුමක්ද කියලා අහනවා. මනෝකම්ම ගණයට අයත් නොවන්නේ මොකද්ද? මනෝකම්ම ගණයට අයත් නොවන වර්ණය තෝරන්නේ කියලා කියන්නේ. එතකොට විචිකිච්ඡා සැකය අවිද්‍යාව ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි. එතකොට මෙතන පුතේ විචිකිච්ඡාව කියන එකත් ඇති වෙන්නේ මනසේ තමයි. හැබැයි මෙතන කියන්නේ දස අකුසල් අතර කියන එක. අන්න ඒකයි විශේෂ වෙන්නේ. දස අකුසල් අතර. නැත්තම් මේකත් විචිකිච්ඡාවත් හොඳ දෙයක් නෙවෙයි. ඒකත් අයහපත් දෙයක්. හැබැයි දස අකුසල් අතර එක කියන්නේ අවිද්‍යාව ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි කියන ටික තමයි තියෙන්නේ. ඒ නිසා තමයි මෙතන විචිකිච්ඡා කියන එක වැරදි වෙන්නේ. සත්වයා පුද්ගලයා මම ආත්මය යනු සම්මුති වචන මාත්‍රයක් පමණක් බවත් මේ සියල්ල වෙනස් වන බවත් දුක සහිත බවත් ආත්ම නොවන බවත් ප්‍රකට කෙරෙන්නේ ත්‍රිලක්ෂණයනේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම. අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණ ධර්මතාවය. එතකොට මේ ඔක්කොම සත්ත්ව පුද්ගල පඤ්ඤප්ති මාත්‍රයක් විතරයි. සම්මුති මාත්‍රයක් විතරයි. මේකේ නිත්‍ය වශයෙන් දෙයක් නෑ. ඒක අනිත්‍යයි. යද නිච්ඡං තං දුක්ඛං. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. යම් දුක්ඛං තද නත්තා. යමක් දුකයි නම් ඒක අනාත්මයි. අංක 19 බලමු. යම් ක්‍රියාවක් කිරීමෙන් පසුතැවෙන්නට සිදුවේද විපාකය කඳුළු පිරි මුහුණෙන් යුතු අඬමින් විඳින්නට සිදුවේද එබඳු ක්‍රියා නොකිරීම යහපත්ය යන අදහස තුළ ධම්මපද ගාථාවේ මුල් දෙපදේ වන්නේ කුමක්ද කියලා. යම් ක්‍රියාවක් කිරීමෙන් පසුතැවෙන්නට සිදුවේද විපාකයේ කඳුළු පිරි මුහුණෙන් යුතුව විඳින්නට සිදුවේද නතං කම්මං කතං සාදු. නේ එපා කියලානේ කියන්නේ නේද? එතකොට මේක තමයි උත්තරය අංක 1. මේක පටලව ගන්න එපා. නතං කම්මං කතං සාදු කියලා කියන්නේ යං කත්වා අනුතප්පති. අනේ දෙකම මතක තියාගන්න. යං කත්වා අනුතප්පති යමක් කරලා පසුතැවෙන්නට වෙනවාද කියන එක තමයි මේ අනුතප්පති කියලා කියන්නේ. ඒ වගේම අනිත් එක මොකද්ද? තංච කම්මං කතං සාදු. ඒ වගේ දේවල් කරන එක හොඳයි. යං කත්වා නානුතප්පති යම් කිසි ක්‍රියාවක් කරලා පසුතැවෙන්නට සිදු නොවෙනවාද කියන එක. එතකොට නතං කියලා කියන්නේ එපා. මෙන්න මේ වගේ දේවල් කරන්න එපා කියන එක.
තංච කම්මං කතං සාදු මෙන්න මේ වගේ දේවල් කරන්න කියන එක. ඔයක ගොඩාක් ළමයි පටලව ගන්නවා. ඒ නිසා මම පැහැදිලි කරේ. ඒතකොට සුකරාණිය සාදෝනේ අත්තනෝ හිතාතිච මේ ගාතාව මම කිව්වා මේ අවුරුද්දේ අපි වැඩියෙන් අවධානයක් යොමු කරලා බලා ගන්න ඕනි කියන කාරණේ. ඒ වගේම මේ කෙටි ප්‍රශ්න ටික මේ අපි සාකච්ඡා කරන කෙටි ප්‍රශ්න පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න. මොකද අපි පහුගිය කාලේ සාකච්ඡා කරා පළාත් ප්‍රශ්න පත්‍ර ඒ වගේ ගොඩාක් තිබුණේ මේ වගේ ප්‍රශ්න තමයි. අංක 20 බලන්න බුදුරජාණන් වහන්සේ පංච පරිණම් යුතුයකම් පහ කිනන් සූත්‍රයේදී කවරෙකුට දේශනා කළේද? බුදුහාඳුරු පංචබලි සංකල්පයේ මොන සූත්‍රයේදීද කාටද දේශනා කළේ? පත්තකම්ම සූත්‍රයේදී අනේපිඩු සිටුතුමාට නේද? පත්තකම්ම සූත්‍රයේදී අනේපිඩු සිටුතුමාට තමයි මේ පංචබලි සංකල්පය දේශනා කළේ. අන්න බලි ටික තියෙනවා. පංචබලි සංකල්පය දැක්වෙන පරිදි තම නෑදෑයන් යුතුයකම් ඉටු කිරීම හැඳින්වෙන්නේ කුමක් කියලාද? නෑදෑයන් ඥාති බලි නේද? ඥාතීන්ද යුතුයකම් ඉටු කරන්න ඕන. අනිත් ඒවත් එහෙම තමයි. ඔබ්බ වේත බලි කියලා කියන්නේ මිය පරලොව ගිය අයට. දේවතා බලි කියන්නේ දෙවියන්ට. අතිථි බලි කියලා කියන්නේ ආගන්තුකයන්ට කරන සත්කාර. අතිථි බලි ආගන්තුකයන් සඳහා කරන සත්කාර. බලමු අංක 22. බුදුරජාණන් වහන්සේ කාලාමෘෂ්‍යයන්ට යමක් ඉදුරාම නොපිළිගත යුතුයයි දේශනා කළ කරුණු අතරට අයත් නොවන්නේ කුමක්ද කියලා අහනවා. ආරංචි මාත්‍රයෙන් පරම්පරාවෙන් පැවතෙන නිසා තර්කානුකූල නිසා කියන්නේ එතකොට විවේචනය කළ නොහැකි නිසා කියන කාරණේ. විවේචනය කළ නොහැකි නිසා කියන කාරණේ අංක 4 තමයි උත්තරේ විදිහට ගන්න පුළුවන්. සමගියෙන් හා සතුටින් බැඳී වාදිවාද නොකර කිරිහා ජලයෙන් එකට පෑහි එකමුතු එකිනෙකා දෙස ප්‍රිය වූ ඇසින් බලමින් ජීවත්වයෙන් බුද්ධාමේ හැඳින්වෙන්නේ කුමක් කියලාද කියලා අහනවා. අපි කියන සහජීවනය කියලා නේද? සහජීවනය. අංක 24ක් බලමු. ජාතික ආගමික හා සංස්කෘතික වශයෙන් විවිධ වූ ජන සමාජයක ජීවත් වීමේදී සමගියෙන් සමාදානයෙන් ජීවත් වීම සඳහා ඉවහල් වන බෞද්ධ ඉගැන්වීම් සඳහන් වන වර්ණය කුමක්ද කියලා අහනවා. එතකොට සිව් සස් සිව් පිළිසිඹියා සිව් බඹ විහෙරණ සිව් සංගරාවත් සිව් බඹ විහෙරණ සිව් පස්සේ. එතකොට පුතේ අංක 2 තමයි උත්තරේ විදිහට ගන්න වෙන්නේ. සිව් සංගරාවත හා සිව් බඹ විහෙරණ. සිව් සංගරාවත මොනවද? දානීය, ප්‍රියවචනීය, අර්ථචර්යාව, සමානාත්මතාවය. මේවා ජාතික ආගමික සංස්කෘතික වශයෙන් විවිධ සමාජයක ගත කරන්න අවශ්‍යයි. සිව් බඹ විහරණ මොකද්ද? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා. අංක 25 බලමු. සත්‍ය යනු ස්කන්ධ සමූහයක එකතුවකි. යන ස්කන්ධ විභාගයට අනුව පඨවි ආදී සතර මහා භූත අයත් වන්නේ මොකටද කියලා අහනවා. මොකටද පුතේ? සතර මහා භූත අයිති වෙන්නේ? සතර මහා භූත අයිති වෙන්නේ රූප ස්කන්ධයට. මේවට අපි කියන්නේ සතර මහා භූත රූප කියලා. ඒකට මේවා රූප ස්කන්ධයට තමයි අයිති වෙන්නේ. අංක 26 නොපසුබස්නා වීරියෙන් එළඹ සිටි සිහියෙන් දොරින් පිරිසිදුව කටයුතු කරන නුවණින් පිරික්සා ක්‍රියා කරන පුද්ගලයාගේ යසස වැඩෙන බව සඳහන් ධම්පද ගාථාවේ මුල් දෙපතේ මොකද්ද කියලා අහනවා. උත්ථානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්ම කාරිණෝ සංයතස්ස ච ධම්ම ජීවිනෝ අප්පමත්තස්ස යසෝබි වඩ්ඩති. 27 පටිච්චසමුප්පාද න්‍යායට අනුව තෘෂ්ණාව හේතු කොටගෙන සමාජය තුළ කලකෝලාහල මෙන්ම විවිධ ගැටුම් ඇතිවන ආකාරයේ විස්තර කෙරෙන සූත්‍ර දේශනාවකි. මොකද්ද? මහා නිධාන සූත්‍රය නේද? මහා නිධාන සූත්‍රය. උඩ ටික කියනකොටම අපිට පැහැදිලි. දසක්කති වත්තරට අයත් කරුණක් නොවන්නේ කුමක්ද කියලා අහනවා. රට සුරකින්න බලසෙනකට රැකවරණය සැලසීම, රටේ අධාර්මික ක්‍රියා ඇති නොවන ලෙස කටයුතු කිරීම, දිලිඳු ජනයාට ධනය ලබා දීම, කාන්තාවන් ආරක්ෂාව සැලසීම.
මොකද්ද එතකොට ගන්න වෙන්නේ? දස සක්විතිවත් වලටයි. දස සක්විතිවත් වලට දස සක්විතිවත් වලට ගණන්නේ එතකොට 28 4 අංක 29 බලමු. වැපිරිය යුතු බීජයක් ලෙසද හඳුන්වා ඇත. ත්‍රිවිධ රත්නයේ ගුණ මහිමය පිළිබඳ අප සිත් තුළ ඇතිවන පැහැදීම මොකද්ද? සද්ධා බීජං නේද? වපුරන්න ඕනි බීජයක් කියලා කියනවා. අංක 30 පංච නීවරණ ධර්මවල දැක්වෙන පරිදි පිත්‍රෝගයෙන් පෙනෙනකොට ආහාරයේ කිසිදු රසයක් නොදැනෙන්නාස් මෙන් හොඳ නරක කිසිවක් නොපෙනෙන්නේ ව්‍යාපාදයෙන් යුක්ත කෙනාට නේද? ව්‍යාපාදයෙන් යුක්ත වුණාම යාට හොඳ නරක පෙන්නේ තරහා ගියා. ඒතකොට අංක 2 තමයි උත්තරේ විදිහට ගන්න පුළුවන්. සම්මා දිට්ඨිය පස් ආකාරයෙන් බෙදා දැක්වේ. සියල්ල අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැකීම හඳුන්වන්නේ. මොන සම්මා දිට්ඨිය කියලාද? මොන සම්මා දිට්ඨියද? අපි කියන විදර්ශනා සම්මා දිට්ඨිය කියලා. ඒතකොට අපිට මේක තවත් ප්‍රශ්නයකින් එන්න පුළුවන්. විදර්ශනා භාවනාවනේ. විදර්ශනා භාවනාවේදී සිත කරන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී වශයෙන් ලෝකේ දිහා බලන එක. ඒතර විදර්ශනා භාවනාවට කියන තවත් නමක් මොනවද? තිලකුණු භාවනා. එතකොට මේ තිලක්ෂණයනේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන්නේ. ඒකත් මේ වෙලාවේ මතක් කරගන්න. සියම් දේශයෙන් උපාලි හිමියන් ඇතුළු 29ක් වැඩම කරවාගෙන උපසම්පදා විනය කර්මය සිදු කිරීමෙන් පසු ලක්දිව ශාසනික පුනරුද්ධයක් ආරම්භ වූයේ. කොයි රජුරුවන්ගේ කාලෙද කියලා අහන්නනේ. එතකොට කීර්තිසී රාජසිංහ රජුරුවන්ගේ කාලේ මහනුවර යුගයේදී නේද? සංඝරාජ හම්දුරුවන්ගේ මුල් වීමෙන් තමයි ඒ කාරණේ සිද්ධ කරන්නේ. අංක 33 කතාවත් උපකරණය නමින් ග්‍රන්ථයක් සම්පාදනය කොට අභිධර්ම පිටකයට එක් කරනු ලැබිය කවුරුන්ද කියලා අහනවා. මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ. මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ. අංක 34 තෙවන ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් ලෙස නවරට සසුන් පිහිටවීමේදී ඒ ප්‍රදේශවලට යොමු කරන ලද ධර්ම දූතයන් වහන්සේලා හා උන්වහන්සේලා වැඩම කළ ප්‍රදේශයේ නිවර්දිව සඳහන් වර්ණය තෝරන්න කියලා කියනවා. මහා දේව තෙරුන් හිමවන්ත ප්‍රදේශයේ මජ්ක්‍ධිම හිමි යෝනක රට්ටේ රක්කිත හිමි වනවාසී ප්‍රදේශයේ මහා රක්කිත හිමි අපරන්ත දේශේ. එතකොට මේකේ නිවර්දි උත්තරේ වෙන්නේ පුතේ අංක 3 රක්කිත හිමි වනවාසී දේශය. අංක 35 අනුරාධපුර තූපාරාමය හා කැලණි විහාර ස්තූප ගොඩනංවා ඇත්තේ පිළිවෙලින් කිනම් ස්තූපාකෘති වලට අනුවද කියලා අහනවා. අනුරාධපුරේ තූපාරාමය හා කැලණි ස්තූපය. අනුරාධපුරේ තූපාරාමය සහ කැලණි ස්තූපය බලන්න. අනුරාධපුර තූපාරාමයේ ඝණ්ටාකාර, කැලණි විහාරයේ ධාන්‍යාකාර. අංක 3 තමයි පුතේ උත්තරේ වෙන්නේ. අංක 3 ස්තූපයක ගර්භය හා සම්බන්ධ සතර දිසාවට මූලලා සැකසූ තොරණ වැනි අංගය හඳුන්වන නම කුමක්ද කියලා අහනවා. මොකක්ද නම? වාහල්කඩ නේද? වාහල්කඩ. ලෝ මවිතයට පත් කරන විවිධ කලා නිර්මාණ වලින් අනුවන පූජනීය ස්ථාන ආරක්ෂා කර ගැනීම සඳහා ළමා අපගෙන් ඉටුවිය යුතු වැදගත් යුතුයකමක් වන්නේ කුමක්ද කියලා අහන බලන්න. කලා නිර්මාණ සංචාරකයන්ට පෙන්වීම, කලා නිර්මාණ අගයමින් ප්‍රචාරණයක් ලබා දීම, පූජනීය ස්ථානවල සිටින ආරක්ෂක නිලධාරීන් සහාය වීම, කලා නිර්මාණ වලට සිදුවිය හැකි හානි වළක්වා ගැනීම. අපිට කරන්න තියෙන්නේ අනිත් ඒවා නෙවෙයි. අපිට තියෙන්නේ මෙන්න මේක. කලා නිර්මාණ වලට සිදුවෙන්න පුළුවන් හානි වළක්වා ගන්න එක. අනුරාධපුර මහමෙවුනා උයනේ පිහිටි සුප්‍රසිද්ධ සමාධි බුදු පිළිමාවෙන් පිළිඹවන මුද්‍රාව කුමක්ද කියලා අහනවා. මොකද්ද පුතේ මුද්‍රාව? ධාන මුද්‍රාව. කවර හේතුවක් නිසාවත් රටවැසියන් සමග කෝපයක්, වෛරයක් ඇති කර නොගෙන සියලු රටවැසියන් තමාගේ දරුවන් ලෙස සලකා කටයුතු කිරීම දසරාය ධර්ම වල හැඳින්වෙන්නේ. මොකක් කියලාද?
අක්‍රෝධෝ නේද? කෝපයක් වෛරයක් නැතිව කියලා කියනවනේ. කෝපයක් වෛරයක් නැහැ කියන්නේ අක්‍රෝධ නේද? අක්‍රෝධ. දේශීය හා විදේශීය චිත්‍ර ශෛලීන්ගෙන් ලක්ෂණ උකහා ගනිමින් කැලණි විහාරයේ අලුත් විහාර මන්දිරයේ චිත්‍ර අඳිනු ලැබූ ශිල්පියාගේ නම කුමක්ද කියලා අහනවා. සෝලියස් මෙන්දිස් මහත්මයා. අංක 2 උත්තරය. හරි පුතේ. එතකොට අපි පළමු කොටස සාකච්ඡා කරා. අපි දෙවෙනි කොටස සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. මාකස් ස්කීම් එකත් එක්ක ඔබ මේ වීඩියෝ මාලාවම නරඹලා විභාගය සඳහා සූදානම් වෙන්න. එහෙනම් සියලු දෙනාටම ජය වේවා. ත්‍රිවංශ සරණයි.